කඳුකර කුරුල්ලෙක් හොයාගෙන කඳුකරයට යන්න අද මාත් එක්ක කවුද එන්නේ? ඇත්තටම කඳුකර ප්‍රදේශයක ඉඳන් තවත් කඳුකර ප්‍රදේශයකට උදේ පාන්දර තියෙන බදුළු දුම්රිය නැගලා යන එක හරිම සුන්දර අත්දැකීමක්. ඒ අත්දැකීම කොයි වගේද කියලා දැනගන්න නම් ඔයත් මේ ගමන එකපාරක් හරි ගිහින් තියෙන්නම ඕන. මායාකාරීම බදුළු නගරයෙන් පටන් අරගෙන දියතලාව හපුතලේ ඉදාගස්හින්න කියන මීදුම් නගර ඔක්කොම පහු කරගෙන ඇදෙන මේ දුම්රිය ගමන හරිම සුන්දරයි. අද මම මේ ගමන කඳුකරේටම යන්නේ කඳුකරේ ඉන්න ගොඩක්ම වාසනාවන්තම ජීවි කොට්ටාසයකට ඉරිසියා කරන්න හිතාගෙන. ඔගොල්ලෝ බලනවා ඇති මම ඒ කතා කරන්න කවුරු ගැනද කියලා. හොඳම දේ කියන්නේ මට ඒගොල්ලෝ ගැන කතා කරන්න තවත් එක හේතුවක් තියෙනවා. ඒ හේතුව තමයි මම අද මේ ගමන අරගෙන ආපු හරිම ලස්සන පොත. සමහර විට මේ පුංචි පොත ඕගොල්ලෝ දැනටමත් කියවලා ඇති. කවි වලට, නිසදැස් වලට, පුංචි පුංචි සටහන් වලට ආසෝයා කියවන්න ඕනි පොතක් තමයි මේ නෙනිති සින්දු උපමාගේ කඳුකර කුරුල්ලෙක් කියන පොත. උණුසුම් මගේ හිතේ ලැබුම්ගෙන නැවත පියඹා ගිය කඳුකර කුරුල්ලෙක් ගැන ලියමි. ඒ පොත එක තැනක අන්න එහෙම ලියලා තිබුණා. ඉතින් ඒ කඳුකර කුරුල්ලා නැවත කඳුකරයටම පියාඹගෙන යන්න ඇතිද? ඒ කඳුකර කුරුල්ලට කාලයක් නතර වෙලා ඉන්න ඉඩ දීපු ඒ හදවත රිදෙන්න ඇතිද? ඒක නම් ඒ කොටස කියවලා මගේ හිතේ ඇති වුණු පුංචි ප්‍රශ්නයක් විතරයි. ඔයාලට මතකයි නම් මම අද මුලින්ම කිව්වා මම කඳුකර කුරුල්ලන්ට ඉරිසියා කරන්න හදනවා කියලා. ඒකට හේතුව තමයි මේ ඉස්සරහින් පේන හරිම ලස්සන දර්ශන. මේ කඳුකරේ ඉන්න චූටි කුරුල්ලෝ මේ තැන් වලින් කොච්චරනම් පියාඹලා ඇතිද? ඒගොල්ලෝ හැමදාමත් මේ ලස්සන දර්ශන වලින් ගහකොළන් වලින් වලාකුළු අස්සෙන් පියාඹලා යනවා ඇති නේද? ඉතින් මේ කඳුකර කුරුල්ලෝ හැමදාම විඳින මේ සුන්දර හැඟීමට මම පොඩ්ඩක් ඉරිසියා කරන එක අසාධාරණයි වගේද? ලංකාවේ කඳුකරේ තියෙන සුන්දරත්වය අපිට කොච්චරවත් විඳලා ඉවර කරගන්න බැරි හැඟීමක්. මොකද කඳුකරේ දේශගුණය හරිම ඉක්මනින් වෙනස් වෙනවා. එක වෙලාවකට පුංචි මව්වක්වත් නැතුව මීදුමෙන් වැහිලා තියෙන කඳුකරය තවත් පුංචිම වෙලාවක් ඇතුළත හිරු එළිය වැටිලා වෙනස් වෙනවා. ඉතින් මේ කඳුකරේද දැනෙන ඒ සුන්දර හැඟීම හරිම ඉක්මනින් වෙනස් වෙනවා. ඒ නිසා ඒ හැඟීම් ඔක්කොම ඔයගොල්ලොත් ඉඳලාම බලන්න. කඳුකරේදී කඳුකර කුරුල්ලෙක් කියන මේ ලස්සන පොතත් එක්ක අතර මං වෙනා කියන්නේ වෙනමම හැඟීමක්. ඉතින් මම ආයෙත් ඔයාලට මතක් කරනවා ඔයත් කවි නිසඳස් වගේම පුංචි සටහන් කියවන්න ආස කෙනෙක් නම් මේ පොත මගේ අරගන්න එපා. ඉතින් අපි ආයෙම දවසක මම කියවපු ලස්සන පොතක් එක්ක